තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක ඒ සිද්ධිය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම හෙළිදරව්වක්. මේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ගැන මේ වන විට කරුණු රැසක් අනාවරණය වී හමාරයි. ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට නීතියෙන් බේරී සැඟවී සිටීමට සහ පලා යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සහ නගර සභා කුණුලොරියක රියදුරකු නෝර එළිය කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. බෞද්ධ චිකිත්සකවරියේ ඝාතනයට හවුල් වූ කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC ප්‍රාදේශීය සභාවේ කුණුලොරියේ රියදුරු ඇතුළු අපරාධකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. එහිදී ඔවුන් සැලසුම් කර ඇත්තේ මියගිය බෞද්ධ චිකිත්සකවරියගේ දේහය කුණුලොරියෙන් ගෙන ගොස් ආදාහනය කිරීමටයි. ඒ සැලසුම ව්‍යාර්ථ වූ නිසා ඔවුන්ට OIC උපදෙස් දී ඇත්තේ තෙල්දෙණියේ රෝහල අසල රථගාලේ මළසිරුර අතහැර දමන ලෙසය. මොවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන අතර මේ ඝාතනයට සුජුවම අනුබල දුන් නෙත්මි අමායා යන අනියම් බිරිඳ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.